මහත්සේ ලබා දුන්නා පන්ති පුස්තකාලයේ පොත්. ඒක උදේට පන්ති පුස්තකාලයේ පොත් ලබා දුන්නේ එතුමා විසින්ම මේවට දීලා තියෙනවා ශිෂ්‍ය විභාගයේ දරුවන්ට සහයෝගයක් හැටියට ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක්. මේ කට්ටල දෙකෙන් එකක් තමයි ජෙනරල් කියලා පුල් ඊළඟට සීගල් කියලා ප්‍රශ්න පත්‍ර කට්ටල. මෙතන තියෙන ප්‍රශ්න පත්‍ර 10යි. එක කට්ටලේ ප්‍රශ්න පත්‍ර 10ක් තියෙනවා. හැම දරුවෙකුම එක කට්ටලේ ගානේ තියෙනවා. එතකොට මේක ඇත්තටම අපිට සහයෝගයක් වෙන්නේ නැත්නම් අපි සංකීර්ණ ගන්න ඕනේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ ඉඳලා. ඒ ප්‍රශ්න පත්‍ර කට්ටලේ මෙතනදී ගත යුතු අවස්ථාවක නේද? ඒකකොට අපිට මේ දීලා තියෙන සහයෝගය තාමත් වටිනවා. ඉතින් දරුවනේ ඔයාලගේ මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ලක්ෂණ මොකද ශිෂ්‍යත්වයේ සමත් වෙන්න ඕන දැනට යන්න මේ වගේ උපරිම ප්‍රයෝජන ගන්න. හරිද? මේ ඒ වගේම එතුමා අපිට දැනුම් දීලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍ර කට්ටල වලට ගන්න ලකුණු වල ප්‍රගතිය. ඒ කියන්නේ ලකුණු එන්න අඩු වෙන්න බෑ. එන්න එක ප්‍රශ්න පත්‍රයක් ඉවර කරලා තව ප්‍රශ්න පත්‍රයකට යනකොට තමන්ගේ ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා. තේරුණාද? එතකොට මේ ලකුණු වැඩි කරගෙන ඔයාලා දන්න දේවල් වැඩි කරගෙන ශිෂ්‍යත්ව විභාගයේ හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන් අවස්ථාවකට යන්න තමයි එතුමා මේ සහයෝගය අපිට ලබා දෙන්නේ. ඉතින් මෙතන තියෙනවා කටල වර්ග දෙකක්. මේකෙන් අපි ඉස්සෙල්ලා දෙන්නේ කොහොමද? ජෙනරල්. එතකොට අපි ඉස්සෙල්ලා මේ එක කටලයක් ලබා දෙනවා අනිත් කටලේ පරිබාර දුර්තුමියලගේ සුරක්ෂිතව තියෙනවා. ඊට පස්සේ මේක ඉවරුනහම ඊළඟ කටලේ යන්න පුළුවන්. ඊළඟ මේ කටල දෙකම සාර්ථකව නිම කරපුවාම එතුමා නැවත ප්‍රශ්න පත්‍ර කටල දෙකක් ලබා දෙන බවට පොරොන්දු වෙලා තියෙනවා. ඇත්තටම මේක අපි ඔයාලා ලොකු වාසනාවන්ත අවස්ථාවක්. මොකද නැත්නම් මේ ප්‍රශ්න පත්‍ර කටල රුපියල් 750ක් එතුමා මේ වෙනුවෙන් රුපියල් 7500ක මුදලක් ප්‍රශ්න පත්‍ර වෙනුවෙන් විතරක් වියදම් දරලා තියෙනවා. ඒ වගේම එතුමා මේක අපිට සැපල් මාර්ගයෙන් නිව්වේ ඒ වෙනුවෙන් වියදම් දරලා තියෙනවා. ඉතින් ඒක නිසා එතුමාට කරන ගෞරවයක් වගේ ඔයාලගේ ප්‍රතිඵලය ඉන්න නම ගන්නත් මේක උදව්වක් කරගෙන දෙමව්පියන් මේ ගැන අවධානය යොමු කරන්න. ඒ ඇත්තටම ඔයාලට මේක ලොකු උදව්වක් නෙවෙයි. නැත්නම් මේ දෙකට 1500 ඉතින් ඒක නිසා මේකේ උපරිම ප්‍රයෝජන ගන්න සහයෝගය ලබා දෙන්න. ඔයාලා හොඳට අධිෂ්ඨානශීලීව මේ වගේ උපරිම කර ගන්න පුතේ ඔයාලා පස් දෙනාටම ශිෂ්‍යත්වයේ හොඳටම පාස් වෙන්න පුළුවන් නේද? අපි වගේම ඔයාලා වගේම දරුවෝ තමා ඉස්කෝලේ කොහෙද කියලා වැඩක් නැහැ. ඔයිට වඩා අපිට වඩා ගම්බද ග්‍රාමීය දුෂ්කර ඉස්කෝලවල දරුවෝ ශිෂ්‍යත්වයේ සමත් වෙනවා. නේ? ඔයාලා තමයි අපේ පාසලේ යනවා කියලා හිතන්නේ. මොකද අපේ පාසලේ දැන් ඔයාලා ශිෂ්‍යත්ව පාස් වෙනවා කියලා කියන්නේ අපේ පාසලට අලුතින් එන දරුවොත් වෙනවනේ. ඒ ඔයාලා ශිෂ්‍යත්ව ඔයාලා පස්සේ නම් ශිෂ්‍යත්ව සමාතුන වීම ලබන අවුරුද්දේ අපේ ඉස්කෝලේ එන්නේ නැහැ කියලා ඉක්මස් ශ්‍රේණියට එන්නේ නැහැ කියලා හිතාගෙන දරුවෝ අපේ ඉස්කෝලේ එන්නේ. ඒක නිසා ඉස්කෝලේ අනාගතේ ඔයාලා තියෙනවා තියෙන්නේ. ඒක නිසා ඔයාලා ඉස්කෝලේ දෙන්නේ ඔයාලගේ තුම හොඳට විශ්ල කරන්න මෙතුමාට ස්තුතියි.